මේ තියෙන්නේ අපේ ගොන් ටපියක්කඩ වැඩ ඒ පාර දිංකයක් කවෙත් කන්නේවේ. මන් නිදාගන්න කංගිඳල තමයි මේ ගොල්ල මේ ඔක්කොම නාට ගන්නට යන්නේ. පෙනේද? ඔය ගේ ඇතුළට ගියෙන් කියන්නේ මෙයාටත් එන්න කියලා. යෝ හොම්මමයි. මේක මේ අනාථ නිවාසයක් කියලා හිතුවද? රාත්‍රවතේ ඉන්න කොම්පියුටර් මේක ඇතුලේ දාගන්න. මම හැදිලා ඉන්න වෙලාවට නම් ඔය මොකෙක්වත් එන්නේ නැහැ. හින්දුකු මට මේ තෝඳක් එනවා. අමුතු තෝඳක් එනවා. ඩිංකි පූස් තෝඳ වගේ මට තේලෙන්නේ. මන් නිදියතලේ මේගොල්ලෝ මොන නාඩගම් නසුනද දන්නේ. ඉතපල්ලක මං ඔක වල්ල ගන්න අද. හලියන්නේ හොයන්න ඕන ගේ පිටිපැත්තේ බලමු. ඔක්කොටම කලින් ඉතින් තූපාලක් දාලා ඉන්න ඕනේ. උදේ මෙහැලුණු ගම මගේ රාජකාරි ටික මං කරගෙන ඉන්න ඉපේ මොක අල්ලන්නත් කලින්. ඉන්නකෝ. මේක අත්තේවද්ද? මිහින්චල සුවඳක් එනවා. අර දින්කි පෝස්ගේ සුවඳ තමයි එන්නේ. දැන් කීහා පැත්තේද? නෑ මේ පැත්තේ මෙහෙන් තමයි තුන් දෙන්නේ. මේක ඇතුලේ මේගොල්ලෝ හලි වැඩ කරන්නේ. දැක්කද මුල්ලු ඉන්නේ? වෙයි මේක අලින්න මම දොර තාලු කරන්න. කො මට යන්න දෙන්න. එයාට මට දෙන්නෙක්ට මේ ගෙදර ඉන්න බෑනේ. කො මේ ආයෙ වහනම් මේගොල්ලෝ එක තාම මුකුත් කරන්න බැරි. මොකද එයා සත්තු අත්ත වගේ. ඔක්කොම ලත්වතේ ඉන්න තත්තු ටික මේක ඇතුළේ දාගන්න. මොකක්ද මේකේ තේරුම? අට හොඳ එපා වෙලා තියෙන්නේ. මේ පාලේ බද්ද යන්නේ. ඒගොල්ලෝ මට ඩොලර් ඇල්ල දෙන්නේ නේ. බාගෙට ඩොලර් ඇල්ලගෙන මට තුත්තයි පේන්නේ. හරියට පේන්නේත් නෑ. ඉන්නකො මේක මේ ඩොලර් ඉන්නකො බාගෙට මට පේන්නේත් නෑ හරියට. කො ඩොලර් ඉන්න. එන්නෙම ගිහින් අල්ලගන්න. හිටපන්. කො කොහෙද යන්නේ? හිටපන්. කොහෙද යන්නේ? අලබැත්තේ යන්න ඕනේ. මේගොල්ලෝ එක්ක බෑනේ. මට මිස් වුණා අප්පා. අයි බලන්න ඕනේ කාමලේ ඉන්නවද කියලා. අපේ අම්මලගේ බොරු නාටකම් එක තත්තු දාගෙන මගේ ගෙදර ඉන්න බෑනේ වෙන වෙනාට. ටෆියක් කනම් තව කමකුත් නෑ. දින්කක තූති කාලේ ඉඳලා හිටියා කියලා ඉතින් මට මොකද කියලා හන්ද කියන්නේ? දින්කි ඉන්නවද කියලා? යතික වතයි ඉන්න මං ඒ තාත්තා නෑ. මෙතනින් බලමු ආයේ පාලා. කොහෙද? මට යවල්ල ගන්න බැලි වුණා.